හෙලෝ හැමෝටම ටෙක්ඔප් ශ්‍රී ලංකා YouTube channel එකට නැවතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙන්නේ Windows 11 එක safe boot වලට boot කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අපි භාවිතා කරන්න පුළුවන් ලේසි ක්‍රම දෙකක් තියෙනවා. Method 1. පළමුව දැනට log වෙලා ඉන්න Windows account එකෙන් sign out වෙන්න. ඊට පස්සේ log off screen එකේදී ඔබගේ keyboard එකේ shift එක press කරගෙන restart කරන්න. රීස්ටාර්ට් වුණාගෙන් පස්සේ ට්‍රබල් ෂූටින් මෙනු එකට යයි. එතනින් ට්‍රබල් ෂූට් ඇඩ්වාන්ස් ස්ටාර්ට්අප් ඔප්ෂන් තෝරලා රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් වුණාගෙන් පස්සේ ස්ටාර්ට්අප් ස්ක්‍රීන් එක දිස් වෙයි. සේෆ් මෝඩ් එකට යන්න කීබෝඩ් එකේ නම්බර් 4 ප්‍රෙස් කරන්න. දැන් ඔබගේ කම්පියුටර් එක සේෆ් මෝඩ් වලට බූට් වෙනවා. Method 2. කීබෝඩ් එකේ Windows key එකයි R අකුරයි press කරලා run dialog box එක open කරගන්න. එතනදී ms config කියලා type කරලා click OK කරන්න. System configuration window එක open වෙනවා. එතනින් boot tab එකට යන්න. ඊළඟට safe boot කියන option එක ටික් කරලා OK කරන්න. දැන් කම්පියුටර් එක restart කරන්න කියලා message එකක් එයි. restart කරන්න. restart වුණාට පස්සේ කම්පියුටර් එක automatic ලෙස safe boot වෙනවා. password එක enter කරලා log වෙන්න. safe mode වල ඔබගේ වැඩේ ඉවර කරලා restart කරත් කම්පියුටර් එක normal boot එකට යන්නේ නැහැ. ඒ නැවත safe boot වලටම boot වෙනවා. safe boot වලින් exit වෙන්න නම් safe mode එකේදීම Windows R press කරලා අර කලින් path එකේම ගිහිල්ලා ms config type කරලා boot tab එකට යන්න. safe boot option එක untick කරලා OK කරන්න. ඊට පස්සේ කම්පියුටර් එක restart කරන්න. දැන් සාමාන්‍ය ලෙස Windows boot වෙනවා. මෙම වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් like කරන්න, share කරන්න. අනිවාර්යයෙන්ම ටෙක්ඔප් ශ්‍රී ලංකා channel එක subscribe කරන්න. වීඩියෝ එක බලපු ඔයාලට ස්තුතියි.